ඉත්තෑවට තියෙනවා ආත්මාරක්ෂාවට කූරු. කබල්ලෑවට තියෙනවා ඝන කොරපොතු කටුස්සෝ බේරෙනවා පාට වෙනස් කරගෙන ඒ අස්සේ ඉබ්බෝ කැස් බෑවෝ කටුව ඇතුළට රිංග ගද්දී විදුලි ආඳෝ තමන්ගේ ජීවිතේ බේර ගන්නවා වෝල්ට්ස් 850ක විතර විදුලි බලයක් උත්පාදනය කරලා. ඉතින් ඔය විදිහට අපි දන්න දේවල් නෙමෙයි අද වීඩියෝ එකකින් අපි බලමු සත්තුන්ට තියෙන අරුම පුදුම ඩිෆෙන්ස් මෙකැනිසම් කීපයක් ගැන. වගේ වටිනා ලයික් එකක් මේ වීඩියෝ එකට එකතු කරගෙනම. යාළුවනේ මෙයාට කියන්නේ බොම්බඩියේ බීටල් කියලා මේ කුරුමිනියගේ සිරුරේ විශේෂිත කුටි දෙකක තියෙනවා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සහ හයිඩ්‍රොක්විනෝන් කියන රසායනික දෙක. එයාට තරජනයක් ඇති වුනහම මේ දෙක මිශ්‍ර කරලා සෙල්සියස් අංශක 100ක විතර වායුවක් පිට කරනවා විලෝපිකයා දෙසට. කොහොමද මෙයාට සබාදහම දීලා තියෙන දායාදේ? ෆෝන් ලිසාඩ් කියලා තමයි මේ කටුසු විශේෂයට කියන්නේ. කවුරු හරි මෙයාට ඇටැක් කරන්න આવොත් හරිම පුදුමයි. මෙයාට තමන්ගේ ඇස වටා රුධිර පීඩනය වැඩි කළා රුධිර නාලිකා පුපුරවා හැරලා මීටර් 1.5ක් විතර දුරකට රුධිර ධාරාවක් විදින්න පුළුවන්. ඉතින් ඊළඟ කෙනාට යන්න කලින් ඔයා අපේ පේජ් එක ෆලෝ කරනවා නම් හොඳම වෙලාව මේක. දවස ගානේ මේ වගේ අරුම පුදුම වීඩියෝස් බලන්න ඔයත් කැමති කෙනෙක් නම්. දැන් අපි යමු මුහුද යටට. ඔයාලා කිව්වට විශ්වාස කරයිද දන්නෙත් නෑ. මිමික් ඔක්ටපස් එහෙම නැත්නම් අනුකරණ බූවල්ලා කියන මේ බූවල්ලට මුහුද ජීවත් වෙන විවිධ ජීවීන් 15 දෙනෙක් විදියට තමන්ගේ රුධිරය වෙනස් කරගන්න පුළුවන්ලු. ඒ විදියට ඉතින් තමන්ගේ ජීවිතේ බේර ගන්නවත් තැනේ හැටියට ඇනේ ගහගෙන. ප්‍රොෆෙෂනරි කැටපිලර්ස් නැත්නම් පෙරහැරේ දලඹුව කියන දලඹු විශේෂය තමයි දැන් ඔයාලා මේ දකින්නේ. අපිට වුණත් එකපාරටම පේන්නේ දිග සර්පයෙක් ගමන් කරනවා වගේ. ඔක්කොටම වැඩිය හොඳ ගැලවිජ්ජාව තමයි මලා වගේ ඉන්න එක හොග්නොක් ස්නේක් කියන මේ සර්පයා එකට උපන් හපනෙක්. රිබන් වෝම් කියන මෙයාව නම් මම කලිනුත් පෙන්නලා තියෙනවා. තමන්ගේ විලෝපිකයව අන්දමන්ද කරන්න තමයි මේ වගේ අවයවයක් මෙයා එළියට වමාරන්නේ. මුහුදු පිපිඤ්ඤාව නැත්තම් සී කියුකම්බර්ස්ලත් එහෙමයි. එයාලා නැවත වර්ධනය වෙන එයාලගේ ශරීරයේ අවයවයක් තමයිලු මේ එළියට පිට කරන්නේ. මේක මාරම ඇලෙන සුළුයි. ඉතින් ගයිස් මම අද දවසට මේ වීඩියෝ එක අවසන් කරන්නෙත් බැලූ බැලමටම සර්පෝලු ටිකක් වගේ පෙනුමක් පියාපත් වලට ලැබිලා තියෙන මේ ජයන්ට් ඇට්ලස් මොත්වත් පෙන්නගෙනම. එහෙනම් අමතක කරන්න එපා වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරලා මිස්ටර් පුදුමයටත් සබ් එකක් දෙන්න. එහෙනම් මං අදට ගිහිල්ලා එන්නම්. ඔයාලට ජයෙන් ජය.